ආයිබුවන් සුබ දවසක්. අද වීඩියෝ එකකින් ඔයාලට අරන් එනවා යුරෝපයේ ධනවත්ම රටක් වන ඩෙන්මාර්ක් රටට නොමිලේ වර්ක් වීසා එකක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් මෙහි විශේෂත්වය තමයි මේ වීසා එක ලබා ගන්න IELTS වැනි භාෂා පරීක්ෂණ අවශ්‍ය නැහැ. ඒ වගේම ඩිග්‍රී අවශ්‍ය නැහැ. සහ එක්ස්පීරියන්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාට මාස 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත කිසිදු වීසා වියදමකින් තොරව නොමිලෙන් මෙම වර්ක් වීසා එක ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ අවස්ථාව මගහැර ගන්න එපා. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මම ඔයාලට පෙන්වන්න කොහොමද මේ වීසා එකට ඇප්ලයි කරන්න කියලා. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එකට අලුත් නම් මම මේ channel එකෙන් යුරෝපයේ ජොබ් එකකට එන ක්‍රම, ඒ වගේම යුරෝපය පිළිබඳ තොරතුරු, Schengen වීසා ගැන තොරතුරු, වෙන දේ ගැන කතා කරනවා. ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට වීඩියෝ එක මගේ හැරෙන්නේ නැතුව බලන්න පුළුවන්. එහෙනම් අපි බලමු මොකද්ද මේ වීසා එක කියලා. හැමදිනාටම හොඳ රටකට යන්න උවමනාව තිබුණා. විශේෂ ස්කිල් එකක් නැතුව, හොඳ එක්ස්පීරියන්ස් එකක් නැතුව ඩෙන්මාර්ක් වගේ වෙනත් හොඳ රටකට වර්ක් වීසා එකකට යන්න ඉතාමත් අසීරු කාර්යයක් වෙනවා. ඩෙන්මාර්ක් කියන්නේ ජීවන තත්ත්වය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය අතින් ඉතා ඉහළ තත්ත්වයක සිටින, ඉතා ඉහළ පැටුම් ගෙවන යුරෝපයේ ඉතා ධනවත් රටක් වෙනවා. මේ වීසා එක තමයි ඩෙන්මාර්ක් වොලන්ටියර් වීසා එක. එහෙම නැත්නම් සමාජ සේවා සේවකයෙකු ලෙස සේවය කිරීම. මේ අවස්ථාවේදී මෙම වීසා එක අවුරුද්දක කාල සීමාවකට ඔයාලට ලබා දෙනවා. සහ ඉන්න අතරතුර ඒ දීර්ඝ කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ස්ථිර පදිංචිය දක්වා යාමේ හැකියාවද පවතිනවා. ඒ සඳහා විශේෂිත භාෂා පරීක්ෂණ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඒ ආයතන වලින් ඔබට ආහාර, නවාතැන්, සෞඛ්‍ය රක්ෂණ වැනි දේ ලබා දෙනවා. ඔබට මෙහිදී නිත්‍ය වැටුපක් හිමි වෙන්නේ නැහැ. මොකද ඔබ සමාජ සේවකයෙකු ලෙස වැඩ කරන නිසා. ඉතින් ඔබට මාසික තීමනාවක් හම්බෙනවා. කොහොම වුණත් මේ ඉතා වටින අවස්ථාව. මොකද යුරෝපීය රටකට ඇතුල් වෙන එක පහසු කාර්යයක් නෙමෙයි. ඔයාලට මේකෙන් අවස්ථාවක් ලැබුණොත් ඩෙන්මාර්ක් රටට ඇතුල් වෙන්න ස්ථිර රැකියාවකට මාරු වීමේ අවස්ථාව හිමි වෙනවා. පසුව ස්ථිර පදිංචිය දක්වා යාමේ හැකියාවක් තියෙනවා. ඉතින් try කරලා බලන්න. හරි, මේක තමයි වෙබ්සයිට් එක. ඔයාලට මේ volunteer visa වලට apply කරන්න පුළුවන් වෙබ්සයිට් එක මේක. මම මේවයි link දාලා තියන්නම් description එකේ. ඉතින් මේ වෙබ්සයිට් එක පහළට ආපුවම බලා ගන්න පුළුවන් මේ visa එකට apply කරන්න ඕනේ සුසුකම් මොනවද සහ කොහොමද apply කරන්න කියන එක ගැන ඔයාලට විස්තර හැමදේම බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකෙන්. The Danish Agency for International Recruitment and Integration කියන මේ වෙබ්සයිට් එක. ඉතින් ඔයාලා හැමදේම ඊවල බලන්න. Who can apply? What are the conditions? ඒ visa එක processing time එක මාස 3ක් තමයි උපරිම සහ මාස 3ක් ඇතුළත මේ වීසා එක ලබා ගන්න පුළුවන්. මේ processing fee එක මම කලින් කිව්වා වගේ no fee, free of charge මේ වීසා එක. කිසිදු වීසා වියදමක් ගෙවන්න වෙන්නේ නැහැ ඔයාලට. ඊට පස්සේ ඔයාලට apply කරන්න how to apply කියන මේ tab එක click කරගන්න. එතකොට මේ වීසා එකට apply කරන්න මෙතනත් ඒ වගේ මේ tab click කරලා බලා ගන්න පුළුවන්. මෙයාලා මේ සඳහන් කරලා තියෙනවා මෙතන මේ වීසා එකට apply කරන්න ඔයාලට මොනවද අවශ්‍ය වෙන documents කියලා. Copy of all page passport, agreement on work, task, weekly working hours, to the agreement on allowance, documentation, health insurance, documentation, liability insurance, documentation of your ability to support yourself financially. මේ documents ටික ඕන වෙනවා ඔයාලට මේවට apply කරන්න. just find the application කියන එකෙන් ගිහිල්ලා ඊට පස්සේ මෙතන ඒ document ටික ඔයා ready කරගත්තා නම් මෙතන complete and submit application form කියන එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාලගේ application form එක submit කරන්න visa එක සඳහා. එතකොට ඔයාම තමයි මේක fill කරන්න ඕනේ කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. සහ එයාලා අනුමාන කරනවා විනාඩි 50ක් පමණ මේකට ගත වෙනවා කියලා මේ application එක fill කරන්න. ඊට පස්සේ ඉතින් ආවට පස්සේ මේ අතුපට ටැබ් එක ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔය යනවා ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරන්න ඕනේ ලින්ක් එකට. මෙතෙන් ආවට පස්සේ මෙතන start the application කියන එක ක්ලික් කරපුවාම
ඔයාට මේ ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරන ලින්ක් එකට යන්න පුළුවන්. ඉතින් ඔයා මේ ඩොකියුමන්ට් සේරම රෙඩි කරගෙන ඇප්ලිකේෂන් ෆෝම් එක වීසා ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න පටන් ගන්න. හරි, මේක තමයි වීසා ඇප්ලයි කරන වෙබ්සයිට් එක. එතකොට ඔයාට මේ සඳහා වොලන්ටියර් ජොබ් එකක් හොයාගන්න වෙනවා. වොලන්ටියර් ජොබ් එකක් හොයාගන්න මම දැන් වෙබ්සයිට් එක පෙන්නන්නම්. මේ තියෙන World Packers කියන වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එක හරහා ඔයාට පුළුවන් වොලන්ටියර් ජොබ් එකක් හොයාගන්න යුරෝප් වල, ඩෙන්මාර්ක් වල. සයිට් ලින්ක්ස් මම දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයා මේ වෙබ්සයිට් එකට ආපුවම මේ පහළටම එන්න මේකේ. මේ වෙබ්සයිට් එකේ පහළටම එන්න. තම ආපුවම මෙතන තියෙනවා volunteer abroad කියලා. මෙතනින් volunteering in Europe කියන එක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරාට පස්සේ මෙතන යුරෝප් වල volunteer jobs සේරම පෙන්නනවා. ඊට පස්සේ ඔයා මෙතනින් ෆිල්ටර් කරලා ගන්න ඩෙන්මාර්ක් වල විතරක්. මේ වම් පැත්තේ මේ සයිඩ් බාර් එකේ තියෙනවා countries තෝරන්න. එතනින් ඔයා ඩෙන්මාර්ක් කියන රට තෝරගන්න. ඩෙන්මාර්ක් කියලා දැම්මට පස්සේ මෙතන පෙන්නනවා ඩෙන්මාර්ක් වල විතරක් තියෙන volunteer jobs මොනවද කියලා. ඊට පස්සේ ඔයා කරන්න කැමති ඔයාගේ ඉන්ට්‍රෙස්ට් එක තියෙන ශේත්‍රයෙන් එතන තියෙන volunteer job එකකට ඇප්ලයි කරන්න පුළුවන්. අපි බලමු නිකන් මේ job post එකක් උඩ ක්ලික් කරලා එතන සඳහන් කරලා තියෙන ඔයාලට මේ job එක කරන්න වෙන දේවල් සහ මෙතන සඳහන් කරලා තියෙනවා ඔයාලට ඒ ජොබ් එක කරන අතරතුර ඔයාලට ලැබෙන දේවල්. ඉතින් මම කලින් කිව්වා වගේ මේ ආයතන මගින් ඔයාලට මේ සමාජ සේවා සේවකයෙකු ලෙස වැඩ කරන විට එයාලා මේ accommodation, food, health insurance වගේ දේවල් හැමදේම ලබා දෙනවා. ඒ වගේම දීමනාවක් ලබා දෙනවා. ඉතින් ඔයාලට මේ සයිට් වලින් බලලා මේ apply now කියන බටන් එක ගිහලා ඔයාලට apply කරලා බලන්න පුළුවන්. මේ අය ඉන්ටර්වයුව කරලා ඔයාලට මේ ජොබ් එක දෙන්න කැමති නම් එයාලා මේ වීසා එකට ඔයා මම කලින් බෙන්නපු වෙබ්සයිට් එක හරහා වීසා එකට ඇප්ලයි කරන්න අවශ්‍ය ඩොකියුමන්ට්ස් එයාලගෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ ඩොකියුමන්ට්ස් ලෑස්ති කරගත්තාට පස්සේ ඔයාලට මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා මේ වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මාස 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත ඔයාලට වීසා එක අප්‍රූව් වෙනවා. ඉතින් මේවට try කරලා බලන්න. ඔයාලට අවස්ථාවක් ලැබුණොත් යුරෝපයේ ඩෙන්මාර්ක් වගේ රටකට එන්න ඒක ත වටින අවස්ථාවක්. මොකද යුරෝපෙට ජොබ් වීසා එකකටවත් වීසා එකක් ගන්න එක ඉතා පහසු කාර්යයක් නෙවෙයි. ඔයාලට යුරෝප වලට ඇතුළු වුණාට පස්සේ ඩෙන්මාර්ක් වලට ඇතුළු වුණාට පස්සේ ඔයාලට පුළුවන් යම් කිසි කාලයක් මේ සමාජ සේවා සේවකයෙකු ලෙස වැඩ කරලා ඊට පස්සේ ඔයාලට ස්ථිර වීසා එකකට සහ ස්ථිර පදිංචියට යාමේ අවස්ථාව හිමි වෙනවා. ඉතින් ඔයා try කරලා බලන්න. volunteer job එකක් ගන්න try කරලා බලන්න. කොහොම කලින් හොඳ CV එකක් හදාගන්න යුරෝපියන් ස්ටයිල් එකට හදලා ගොඩක් education qualification experience දාලා හදන්න ඕනේ නැහැ. මොකද මේක volunteer jobs නිසා කොට experience බලන්නේ නැහැ. සාමාන්‍ය විදිහට යුරෝපියන් ස්ටයිල් CV එකක් හදාගන්න හදලා මේවට apply කරන්න. හරි එහෙනම් ලබන සතියේ වීඩියෝ එකක් අරන් එන්න. හලෝ ඔයාලා හැමෝටම ජය.